සුබ දවසක් වේවා මගේ ආදරණීය යාළුවන්ට. ඔන්න ඉතින් අදත් අලුත් වීඩියෝ එකකින් මම ඔයාලව හම්බ වෙන්න හිතුවා. ඉතින් මේ ඉන්නේ මම මයි බෂී ස්ටේෂන් එකේ. ඉතින් බලන්නකෝ මේ අවට පරිසරයේ තියෙන ලස්සන කොළ පාටට තිබිච්ච ගස් කහ පාටට වගේම හරිම ලස්සන රතු පාට ගසුත් එක්ක මේ පරිසරය හැඩවලා තියෙද්දි ඒ පරිසරයේ තියෙන හරිම ලස්සන සුන්දරත්වයක්. ඉතින් මම ලංකාවේ ඉද්දී මේ වගේ පරිසරයක් කවදා ඇස් දෙකෙන් දකින්න පුළුවන් වේද කියලා තමයි ඇඟිලි ගෙන හිටියේ. ඒ තරම් ආසාවකින් තමයි මම හිටියේ ෆොටෝස් වලින් වීඩියෝස් වලින් දැකපු මේ ජපානය ඇස් දෙකෙන් දැක බලා ගන්න. ඉතින් ඔයාලා දැන් දන්නවද මම ඉන්නේ ජපානයේ ස්ටුඩන්ට් වීසා වලින් කියලා. ඉතින් සමහර යාළුවෝ මෙන්න මේ විදිහට සමහර කමෙන්ට් දාලා මගෙන් එක එක ප්‍රශ්න අහනවා. ඉතින් මං හිතුවා මේ වීඩියෝ එකනොත් ඒ වගේ ඔයාලට මේ ලස්සන පරිසරය පෙන්වන ගමන්ම ඒ කමෙන්ට් වලට උත්තර දෙන්න. ඉතින් මෙහි ජොබ් හොයාගන්න එක ගොඩක් ලේසි වෙන විදිහක් තමයි ඔයාලගේ යාළුවෙක් හරි කවුරු හරි අඳුරන කෙනෙක් මෙහි ඉන්නවා නම් එයාලට පුළුවන් ඔයාලා ජපානයට ආවට පස්සේ ඔයාලට ජොබ් එකකට ෂෝකයි කරලා දෙන්න. ඉතින් එහෙම නැත්නම් ඔයාලට ජොබ් එකක් හොයාගන්න වෙන්නේ ස්කූල් එකෙන් හොයාලා දෙන ජොබ් එක වගේම එහෙම නැත්නම් ඒජන්සියෙන් ඔයාලට හඳුන්වලා දෙන මොකක් හරි ජොබ් එකක් තිබ්බොත් තමයි ඒක කරන්න වෙන්නේ. එහෙම නැත්නම් ජොබ් හොයාගන්න සාමාන්‍යයෙන් මාස 2ක් හෝ 3ක් විතර කාලයක් ගත වෙන්න පුළුවන්. ඉතින් මේ හැම දෙයකටම සූදානම් පිට තමයි ඔයාලා ජපානයට එනවා නම් එන්න ඕනේ. ඉතින් ගොඩක්ම ලේසි දේ තමයි ඔයාලා ලංකාවේදී N5 සහ N4 වගේ එක්සෑම් කරලා මෙහි ආවොත් ඔයාලට ඒක ගොඩක් ලොකු පහසුවක් වෙනවා මෙහිදී ජොබ් එකක් හොයාගන්න. ඉතින් කතාවෙන් කතාව මම දැන් මේ යන්නේ ලිරිකා එකට. ඉතින් අද දවසේ මට හිතිච්ච දෙයක් තමයි මගේ පොත් මේස ටිකක් හරිම ලස්සනට හදාගන්න ඕනි පිළිවෙලට කියලා හිතුණා. ඉතින් මොකද මේ අවුරුදු කිහිපය තමයි මම ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ගත කරන්නේ. ඉතින් ඒ කාලේ තමයි මට මගේ පොත් මේස ලස්සනටම තියාගන්න පුළුවන් කාලේ. ඉතින් ඒ කාලේ මං කැමති විදිහට හරිම සරලව පුංචිවට ලස්සනට මගේ පොත් මේසෙ හදාගන්න තමයි මම අද මෙතෙන්ට පොඩි බඩු ටිකක් අරගෙන යන්න ආවේ. ඉතින් මේ ලිරිකාවල ගොඩක් වෙලාවට ගොඩක් අඩුවට දේවල් අපිට මිලදී ගන්න පුළුවන්. yen 100ට වගේම yen 200ට 300ට වගේම ගොඩක් අඩු ගණන් වලට ලිරිකාවල දයිසවල ඕනේ තරම් දේවල් අපිට මිලදී ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් ඔයාලට මේ පේන විදිහට ලස්සන පාට හයිලයිට් වර්ග ලස්සන පෑන් වර්ග ෂෝට් නෝට් ගන්න අවශ්‍ය කරන දේවල් ගොඩක් අඩුවට මේ වගේ දයිස වලින් අපිට අරගෙන එන්න පුළුවන්. ඉතින් මම කලින් වතාවක මේ විදිහට දයිසකට ආපු වෙලාවක මෙන්න මෙතන තියෙනවා වගේ ලස්සන ඉටිපන්දම් තියන්න පුළුවන් පුංචි වීදුරු වාදනයක් ගෙනිච්චා. ඒකත් yen 100ක් තමයි උනේ. මෙතනින් මෙන්න මේ වගේ ලස්සන ඉටිපන්දනුත් අරගෙන yen 100කට වගේ මුදලකට ලස්සන පුංචි බුදුමැදුරක් හදාගත්තා. මට ආස හිතෙන විදිහට පොත් මේසෙන් තියාගන්න. ඉතින් මම ඒක ඔයාලට වීඩියෝ එකේ ඉස්සරහදී පෙන්නන්නම්. ඉතින් අපි අරගත්ත දේවල් මෙන්න මේ විදිහට Tamanටම බිල් කරගෙන අරගෙන යන්න පුළුවන්. ඉතින් සමහර යාළුවෝ අහනවා ජපානයේ ස්ටුඩන්ට් ලයිෆ් එක මොන වගේද කියලා. ඉතින් මම මෙහෙට ඇවිදලා තාම මාස කිහිපයක් තමයි ගත වෙලා තියෙන්නේ. ඉතින් මට මේ මාස කිහිපයට දැනෙච්ච විදිහට නම් ජපානය කියන්නේ ගොඩක් හොඳ ආචාර ධර්ම තියෙන ගොඩක් හොඳ රටක්. ඉතින් ඒක මම මේ වීඩියෝ එකේදී ඔයාලට අන්තිමට කියන්නම් මං ඇයි එහෙම කියන්න හේතුව කියලා. ඉතින් ජපානයේ ස්ටුඩන්ට් ලයිෆ් එක ගෙවද්දි නම් ඒක ටිකක් කාර්යබහුල ජීවිතයක්. මොකද
තමන්ගේ අධ්‍යාපන කටයුතු කරන අතරතුරේම තමන්ගේ රැකියාවත් කරගන්න ඕනි. පාර්ට් ටයිම් ජොබ් එකත් කරගන්න ඕනි. ඒ වගේම ඉස්කෝලේ තියෙන විභාගවල ලෑස්ති වෙන ගමන්ම තමන්ගේ ජීවිතයට අදාළ ඒ අවශ්‍ය කරන මුදල් වියහියදන් තමන්ම හොයාගන්න ඕනි. ඉතින් ඒ වගේම ඉස්කෝලේට ගෙවන්න ඊළඟ අවුරුදු වලට සල්ලි එකතු කරන්න, ඒ වගේ දේවල් වලට තමන්ට මේ රටේ ජීවත් වෙන්න අවශ්‍ය කරන මුදල් මේ හැමදේම තමන්ට හොයාගන්න ගියාම ජීවිතේ තරමක් දුරට කාර්යබහුල වෙනවා. ඉතින් දැන් මම මේ ඉන්නේ මයබසී ස්ටේෂන් එකේ. ඉතින් මෙතන නම් තිබුණ විනෝදකාමී පරිසරයක්. ඉතින් කට්ටියක් සින්දු කියන අනිත් කට්ටිය සින්දු රස විඳින. අපි ඉතින් මෙතෙන්ටත් වෙලා අපි චුට්ට වෙලාවක් හිටියා. ඉතින් බලන්නකෝ මේ පරිසරයේ තියෙන සුන්දරත්වය. රතු පාට වගේම කහ පාට වෙච්ච මේ ලස්සන ගස් පරිසරයට එකතු කරන්නේ හරිම ලස්සන සුන්දරත්වයක් වගේ. නිස්කලංක බවක් මේ පරිසරයේ හැම වෙලාවෙම රැඳිලා තියෙනවා. ඉතින් මේ තියෙන්නේ මම ලංකාවෙන් එද්දී අරගෙන ආපු බුදු පිළිම සහ ගණදෙවි පිළිමය. ඉතින් මේක මට තෑග්ගක් විදියට දුන්නේ මගේ ඒජන්සියේ සෙන්සි කෙනෙක්. ඉතින් මේකත් මම අරගෙන ආවේ දයිසෝ එකෙන් යෙන් 100ක් වගේ මුදලකට. මගේ පොත් මේසේ හදාගන්න අවශ්‍ය කරන මේ හැමදේම ගොඩක් අඩුවට දයිසෝ එකෙන් තමයි මම මිලදී අරගෙන ආවේ. ඉතින් මම හිතුවා මගේ පොත් මේසේ මේ ගෙවෙන ස්ටුඩන්ට් කාලේ තමයි ලස්සනටම තියෙන්න ඕනි කියලා. ඉතින් ඒ හින්දා මම මගේ පොත් මේසේ ලස්සන කරගන්න යෙන් 100ක වගේ මුදලක් ගෙවලා මෙන්න මේ වගේ ලස්සන මල් පොකුරුත් අරගෙන ආවා. ඉතින් පුංචි බුදුමන්ත්‍රකුත් මගේ පොත් මේසෙන්ම මං හදාගත්තා. ඉතින් දැන් නම් පොඩි විවේකයක් ගන්න තමයි හදන්නේ. ජපානි ස්ටුඩන්ට් ලයිෆ් එක මේ වීඩියෝ වල පේන තරම් ගොඩක් සුන්දර නැහැ. මොකද ජපානි ස්ටුඩන්ට් ලයිෆ් එක ගොඩක් වෙලාවට පාර්ට් ටයිම් ජොබ් සහ අපේ අධ්‍යාපන කටයුතුත් එක්ක කාර්යබහුල වෙලා තමයි තියෙන්නේ. ඉතින් ඒ හැමදේම අස්සේ තමන් ආස කරන දේවල් කරගන්නත් අමතක කරන්න හොඳ නැහැ. ඉතින් මම හරිම ලස්සනට මගේ හිතේ සතුට වෙනෙන් හදාගත්ත ලස්සන පොත් මේසෙ තමයි මේ තියෙන්නේ. ඉතින් මගේ පොත් මේස ගාවට පේන මේ view එකට මම හරිම ආසයි. ඉර උදේට පායනකොට වගේම හවසටත් ඉර බැහැගෙන යද්දි පරිසරයේ තියෙන හරිම ලස්සන සුන්දරත්වයක්. ඉතින් මම ඉන්න අපාර්ට්මන්ට් එකට ඒ පරිසරයේ සුන්දරත්වය හරිම ලස්සනට දැක බලා ගන්න පුළුවන්. ඉතින් මේ ගොඩනැගිලි වලට වැහිලා තියෙන මේ කහපාට එළිය ඉර බැහැගෙන යන ඉර එළිය. ඉතින් ඔයාලට මතකද මම මේ වීඩියෝ එක මුලදී කිව්වා ජපානය කියලා කියන්නේ හරිම හොඳ ආචාර ධර්ම තියෙන රටක් කියලා. ඉතින් ඒකට උදාහරණයක් තමයි දැන් මම මේ ඔයාලට කියන්න යන්නේ. ඉතින් දවසක් රෑ වෙලාවක යද්දි මගේ යාළුවෙක් අතින් එයාගේ පර්ස් එක වැටිලා නැති වෙලා තිබුණා. ඉතින් එදා රෑ ඒ නැතිවෙච්ච පර්ස් එක අපිට ආපහු අරගන්න පුළුවන් වුණා. ඉතින් කවුරු හරි ජපානයේ මේ පර්ස් එක වැටිලා තියෙද්දි ළඟම තියෙන පොලිස් ස්ථානයේට ඒ පර්ස් එක බාර දීලා තිබුණා. ඉතින් ආචාර ධර්ම අතින් ජපානය හරිම හොඳයි කියන්න එක හේතුවක් තමයි ඒක. පර්ස් එක නැති වුණා කියපු වෙලාවෙත් අපිට හිතුණ දෙයක් තමයි මේ ජපානයේ පර්ස් එකක් එහෙම නැති වෙන්න නම් විදිහක් නැහැ. කවුරු වුණත් දැකපු කෙනෙක් අනිවාර්යයෙන්ම ඒක අරගෙන පොලිස් ස්ථානයට බාර දෙයි කියන විශ්වාසය අපිට තදින්ම තිබුණා. ඉතින් ඒ වගේම මේ පර්ස් එක අපිට හොයාගන්නත් පුළුවන් වුණා.
ඉතින් මේ පරිසරයවල් හරිම ලස්සනයි වගේම හරිම පිරිසිදුයි පිළිවෙලයි. බලන්නකො රෑට තියෙන ලස්සන. ඉතින් රටවල් දෙකක ඉන්න අපි දවස ගානේ හම්බ වෙන්න මෙන්න මෙහෙම. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මගේ දවස ගෙවිලා යන්නේ. ඉතින් ජපානයේ ස්ටුඩන්ට් ලයිෆ් එක මොන වගේද කියලා අහන යාළුවන්ට කියන්න තියෙන්නේ ජීවිතේ අපිට ගොඩක් වටින දේවල් ගොඩක් ලේසියෙන් ලබා ගන්න හරිම අමාරුයි. ඉතින් ඒ වෙනුවෙන් අපි ගොඩක් ලොකු කැපකිරීම් කරන්න ඕන. ඉතින් දුක සතුට මුසුව යන කාර්යබහුල ජීවිතයක් තමයි ස්ටුඩන්ට් ලයිෆ් එක කියලා කියන්නේ. ඉතින් එහෙනම් අපි තවත් ලස්සන දවසක අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. මේ වීඩියෝ එක බැලුවට ඔයාලට ගොඩාක් ස්තුතියි.